හොඳට අහගන්න. දැන් නිව්ටන්ගේ නියම වලට එන්න කලින් නිව්ටන් කියන්නේ මරු වැඩක් වෙච්ච පුද්ගලෙක්. ගුරුත්වාකර්ෂණයේ ලෝකෙට හොයාගත්ත සයිසෙක් නිව්ටන්. නිව්ටන් ඇපල් ගහක් යට ඉඳගෙන ඉඳලා නිව්ටන් ඉඳගෙන ඉන්නකොට නිව්ටන්ගේ ඔළුවට වැටෙනවා මොකද්ද? ඇපල් ගෙඩියක්. නිව්ටන්ට මොකද්ද ඒ වෙලාවේ හිතුනේ? ඇපල් ගෙඩිය ඔළුවට වැටුණා මොකද්ද හිතුනේ? නෑ මත වෙලාවට දූරියන් ගහක් යට හිටියේ නැති කියන එකට නිව්ටන් හිතුනේ. ඇපල් ගහක් යට හිටියා නම් ගෙලින්ම ඇපල් ගෙඩිය වැටෙන්නේ දූරියන් ගහේ හිටියා නම් මොකද්ද වැටෙන්නේ? දූරියන් ගෙඩිය. එයා කල්පනා කරනවා සයිසෙක් නිව්ටන් මේ ඇපල් ගෙඩිය උඩ පාවෙන්න තිබ්බනේ ඇයි පොළොවට වැටුනේ? මෙයා ඒකෙන් හොයා ගන්නවා යම් වස්තුවක් පොළොවට ඇද ගන්න බලයක් තියෙනවා ගුරුත්වාකර්ෂණය කියලා බලයක් තියෙනවා කියලා සයිසෙක් නිව්ටන් හොයාගන්නවා. අයිසෙක් නිව්ටන් ළමයි භෞතික විද්‍යාවට අදාළව නියම 3ක් ඉදිරිපත් කරනවා. නියම 3ක්. හරි. හැබැයි නිව්ටන්ගේ නියම 3 මම ඔබට පෙන්නන්න කලින් මම ඔයාට ඉස්සෙල්ලාම කියන්නම් විද්‍යාවේ තියෙනවා සන්තුලිත බල කියලා එකක්. සන්තුලිත බල. තුලිත බල. හරි. දැන් කෙනෙක් අහනවා මගේ ප්‍රශ්නයක් සර් මොකද්ද ඔය සන්තුලිත බලයක් කියලා කියන්නේ? දරුවෝ සන්තුලිත බලයක් කියලා කියන්නේ යෙදෙන බලය සමානයි නම්. ඒ කියන්නේ පුතා දැන් උදාහරණයක් වගේ ගාව හරි අපූර්ව ලස්සන අලංකාර පෙට්ටියක් තියෙනවා. මේ පෙට්ටිය මේ පැත්තට මම අදිනවා නිව්ටන් 10කින්. 10 නිව්ටන්ස්. මේ පැත්තට අදිනවා නිව්ටන් 10කින්. මම අහනවා පුතා විද්‍යාව දන්න අයගෙන් ප්‍රශ්නයක්. පුතා මට කියන්න මේ පෙට්ටිය අදින්නේ කොහෙද? බලයන් දෙපැත්තටම සමානයි. කබ ඇදීමේ තරගයක් ගැන හිතන්න. කබ අදිනකොට මේ පෙට්ටිය ඇරෙන්නේ කොහෙටද? කොහෙටවත් ඇදෙන්නේ නැහැ. එහෙනම් මේ පෙට්ටිය ක්‍රියාත්මක වෙන්නේ සමාන ප්‍රතිවිරුද්ධ බලයක්. එහෙනම් මේකට කියනවා මොන තුලිත බලයක්ද? සන්තුලිත බලයක්. හැබැයි සන්තුලිත බලත් එක්ක තවත් බලයක් තියෙනවා. මේකට කියනවා අසන්තුලිත බලය කියලා. කෙනෙක් අහනවා සර් මොකද්ද මේ අසන්තුලිත බලය කියලා කියන්නේ? ඒකත් ප්‍රායෝගිකව පෙන්නන්න පෙට්ටියක් තියෙනවා. මේ පෙට්ටිය මේ පැත්තට අදිනවා එක්කෙනෙක් නිව්ටන් 80කින්. තව එක්කෙනෙක් මේ පැත්තට අදිනවා නිව්ටන් අපි හිතමු නිව්ටන් 10කින්. මේ පෙට්ටිය ඇදෙන්නේ වැඩි බලය නිව්ටන් 80 පැත්තට 10 පැත්තට. 80 පැත්තට එනම් අසන්තුලිත බලය. මට නිකන් කියන්න එහෙනම් වස්තුවක් චලනය වෙන්නේ වස්තුවක් චලනය වෙන්න පටන් ගන්න පුතා සන්තුලිත බලයක් එදෙනකොටද අසන්තුලිත බලයක් එදෙනකොටද? අසන්තුලිත බලයක් එදෙනකොට වස්තුවක් චලනය වෙනවා. සයිසෙක් නිව්ටන් එයාගේ පළවෙනි නියමය ගන්න ලස්සන එකක් කියනවා. අයිසෙක් නිව්ටන් කියනවා වස්තුවක් මත මේ තියෙන වස්තුව බාහිර අසමතුලිත බලයක්. හරි මොකද මම මේ යෙදුවේ ඒකට කියනවා බාහිර කතා කරන්න බාහිර අසම තුලිත බලයක් බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් මොකද්ද? බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නැත්නම් නිව්ටන් කියනවා බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නැත්නම් ඒ වස්තුව නිශ්චලතාවයේ හෝ හරි ඒ කියන්නේ සරලව ඔයා බලන්න මේ වතුර බෝතලේට බාහිර බලයක් යොදන්නේ. එහෙනම් එයා මොන චලතාවයේ ඉන්නවද? නිශ්චලතාවයේ. පුතා එන්න ස්ටේජ් එකට එන්න සුදු පුතා. එන්න ඇතුළට. හරි. රයිට්. පුතා අර පැත්ත හැරෙන්න. තල්ලු කරන්න යන්නේ. රයිට් අර පැත්ත බලන්න. බාහිර අසමතුලිත බලයක් ඔන්න 1යි 2යි 3යි තල්ලු කරේ නෑ. බාහිර අසමතුලිත බලයක් දෙන්නේ නැත්තම් මෙයා මොන චලතාවයේ ඉන්නවද? බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් නිශ්චල. ඉතින් මේක කියන්න නිව්ටන් ඕනේද? ඕනේද? නෑ මං අහන්නේ නිව්ටන් ඕනේද? එහෙම ඕනේ නෑ. දැන් නිව්ටන්ට ලැජ්ජයි පුතා. බොහොම ස්තුතියි. හරි. නිව්ටන්ට ලැජ්ජයි දැන් පළවෙනි නියමයේ එච්චර සෙට් නෑ වගේ. බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නැත්තම් නිශ්චලතාවය. පස්සේ නිව්ටන් කල්පනා කරලා එයාගේ නියමය අභ්‍යවකාශයටත් ගැලපෙන්න පොඩ්ඩක් එඩිට් කරනවා. පෘථුවියට ගැලපෙන්න තමයි කියන්නේ වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නැත්තම් ඒ වස්තුව නිශ්චලතාවයේ තියෙනවා කියන එක පෘථුවියට ගැලපෙන්න කියන්නේ. එයා මුළු අභ්‍යවකාශයටම ගැලපෙන්න නිව්ටන්ගේ පළවෙනි නියමය කියනවා. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඔන්න අභ්‍යවකාශයට ගලපන්න යන්නේ. 2 ඒකාකාර ප්‍රවේගයකින්
සරල රේඛීය මාර්ගයක මාර්ගයක චලනය වෙමින් පවතී. right. දැන් කවුරු හරි කෙනෙක් අහනවා සර් පෘථුවියේ උදාහරණය අපිට එලටම තේරෙනවා. ඒ කියන්නේ බාහිර බලයක් දෙන්නේ නැත්නම් වස්තුව නිශ්චලතාවයේ තියෙනවා කියන එක තේරෙනවා. සබ්බවකාශී උදාහරණය අපිට තේරෙන්නේ නැහැ නිසා මොකද්ද සර් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි කියන්නේ. ඒක ලස්සන කතාවක්. පුතා මම අහන ප්‍රශ්නයක් මට උත්තර දෙන්න. මම මේ වතුර බෝතලේ අරගෙන මම මේක බිම දිගේ විසි කරනවා. මට කියන්න මේ වතුර බෝතලේ බිම දිගේ අනන්ත අප්‍රමාණ දුරක් යයිද ටික දුරක් ගිහලා නතර වෙයිද? ඔතනින් කතාව පටන් ගන්නවා. අනන්ත අප්‍රමාණ දුරක් යයිද ටික දුරක් ගිහලා නතර වෙයිද? ටික දුරක් ගිහලා නතර වෙනවා. ඔයාගේ උත්තරේ හරි. එහෙනම් ඔයාට පළවෙනි නිමේ පුළුවන් වෙනවා. ඇයි පුතා ටික දුරක් ගිහලා නතර වෙන්නේ? ඇයි ටික දුරක් ගිහලා නතර වෙන්නේ? මේක විසි කළාම මේක බිම ඇතිල්ලෙනවා. බිම ඇතිල්ලෙන්න මේකේ වේගය මොකද වෙන්නේ පුතා? අඩු වෙනවා. ටික දුරක් ගිහිල්ලා මොනවා වෙනවද? ඒ නිසා නතර වෙනවා. ඇයි බිම ඇතිල්ලෙන නිසා වේගය අඩු වෙනවා. හරි. එතකොට කවුරුද කියන්නේ හරි සර් ඔයා බිම දිගේනේ දැම්මේ. සර් ඔයා දාන්න මේක වාතය හරහා. මම වාතය හරහා දානවා. වාතය හරහා දානකොට මට කියන්න අනන්ත අප්‍රමාණ දුරක් යයිද ටික දුරක් ගිහලා නතර වෙනවා. ඒ ටික දුරයි. හේතුව මට කියන්නේ මේකේ වේගය මේක වාතයේ වැදිලා ටික දුරක් යනකොට වාතයේ වැදිලා මේකේ වේගය මොනවා වෙනවද? අඩාල වෙනවා. සර් ඕක කොහොමද අභ්‍යවකාශයට ගැලපෙන්නේ? පුතා අභ්‍යවකාශයට ගැලපෙන්නේ ඔයා නිකන් හිතන්න මේ තියෙන අපේ පෘථුවිය කියන. පෘථුවිය වටේට තියෙන ලොකු වායු ගෝලයක්. ඔයා හිතන්න මේ වායු ගෝලයෙන් දැන් මේ මොහොතේ අභ්‍යවකාශ යානයක් ගමන් කරන්න පටන් ගන්නවා. දරහගන්න. මේ අභ්‍යවකාශ යානයේ උඩට යනකොට වායු ගෝලය හරහා යනකොට මේ අභ්‍යවකාශ යානයට වාතය වදිනවා. වාතය වදින්න අභ්‍යවකාශ යානය චූටි ප්‍රමාණයකින් ස්ලෝ වෙනවා. අභ්‍යවකාශ යානයේ වාතය වදින්න චූටි ප්‍රමාණයකින් ස්ලෝ වෙනවා. හැබැයි පුතා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අභ්‍යවකාශ යානයේ එන්ජිමක් තියෙනවා. ඒ එන්ජිම ක්‍රියාත්මක වෙලා අර අඩු වෙන වේගය නැවත ලබා දෙනවා. ඒකට පොඩ්ඩක් තෙල් ටිකක් වැය වෙනවා. මම කියප එක තේරුණා? එතකොට මේ අභ්‍යවකාශ යානය වායු ගෝලය තරණය කරනකොට අභ්‍යවකාශ යානය ස්ලෝ වෙනවා. ඇයි ස්ලෝ වෙන්නේ? වාතය වදින්න අභ්‍යවකාශ යානය ස්ලෝ වෙනවා. හැබැයි ප්‍රශ්නයක් නෑ. ඇයි ප්‍රශ්නයක් නැත්තේ? එන්ජිමක් තියෙනවා. එන්ජිම මගින් අර අඩු වෙන වේගය නැවත ලබා දෙනවා තෙල් ටික දහනය කරලා. වායු ගෝලය පයින්නකම් අභ්‍යවකාශ යානයට එන්ජිම ඕනේ කියන්නේ තෙල් ඕනේ. හැබැයි වායු ගෝලය පැනපු ගමන් අභ්‍යවකාශ යානයේ ඔටෝමැටිකලි එන්ජිම ඔෆ් වෙනවා. ඔව්. එතනින් එහාට යන්න එන්ජිමක් ඕනේ නැහැ. එන්ජිමක් ඕනේ නැහැ කියන්නේ තෙල් ඕනේ නැහැ. ඇයි තෙල් ඕනේ නැත්තේ? එතනින් එහාට රොකට් එකේ වේගය අඩු කරන්න කවුරුත් නැහැ. වාතය නැහැ. වායු ගෝලයේ පැන්න හැටිය වාතය නැහැ. වාතය නැහැ කියන්නේ රොකට් එකේ වේගය අඩු වෙන්නේ නැහැ. රොකට් එකේ වේගය අඩු වෙන්නේ නැහැ කියලා කියන්නේ රොකට් එකට එන්ජිමක් ඕනේ නෑ. එන්ජිමක් ඕනේ නෑ කියන්නේ එතනින් එහාට රොකට් එකට යන්න තෙල් ඕනේ නෑ. මේ රොකට් එක අර වායු ගෝලයේ පයින් මොහොතේ තිබ්බ වේගයෙන් තිබ්බනේ පොඩි වේගයක්. අන්නේ වේගයෙන් සරල රේඛීය මාර්ගයක අනන්ත අප්‍රමාණ දුරක් ගමන් කරනවා. මේ අපි කතා කරන මොහොතේ අභ්‍යවකාශයේ කොහොම යනවා. වායු ගෝලයේ පයින්කම් විතරයි යාට එන්ජිම ඕනේ. වායු ගෝලයේ පයින්කම් විතරයි යාට තෙල් ඕනේ. වායු ගෝලයේ පැන්නට පස්සේ අනන්ත අප්‍රමාණ දුරක් සරල රේඛීය මාර්ගයක යනවා. මේ මොහොතෙත් යනවා අභ්‍යවකාශයේ තියෙන Voyager කියලා යානයක්. මේ මොහොතෙත් යනවා. එයා කරන්නේ අභ්‍යවකාශයේ ෆොටෝ අරගෙන පෘථුවියට එවනවා. හැබැයි නියමෝ නෑ. මොකද ගියොත් ගියාම එන්න වෙන්නේ නැහැ පුතා. සරල රේඛීය මාර්ගයක යනවනේ. Voyager Pioneer වගේ යාන අභ්‍යවකාශයේ සරල රේඛීය මාර්ගයක ගමන් කරනවා. එසා නිව්ටන්ගේ පළවෙනි නියමය පුතා පෘථුවියටත් ගැලපෙනවා අභ්‍යවකාශයටත් ගැලපෙනවා. මේකට තව නමක් කියනවා නිව්ටන්ගේ පළවෙනි නියමය. නිව්ටන්ගේ පළවෙනි නියමයට ලස්සන වචනයක් කියනවා. තව ටිකක් ලොකු වුණාම ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ. මේකට කියනවා පුතා අවස්ථිති නියමය කියලා. අවස්ථිති නියමය. නිව්ටන්ගේ පළවෙනි නියමයට කියන තව වචනයක් අවස්ථිති නියමය. අවස්ථිති නියමය. එහෙනම් නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියනවා යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුවේ නිශ්චලතාවයේ තියෙනවා. පාඩම් කරන්න දෙයක් නැහැ. බාහිර අසමතුලිත බලයක් දෙන්නේ නැත්නම් නිශ්චලතාවයේ තියෙනවා. හැබැයි අභ්‍යවකාශයේදී නම් ඒක මොනකාකාර ප්‍රවේගයෙන් යනවද? ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. පුතා ඔයා දන්නවද වාහනයක යනකොට දැන් අපි නිව්ටන්ගේ පළවෙනි නියමයේ අපිටත් වළංගුයි. ඇයි බස් එකක් තියෙනවා.
බස් එක පැයට කිලෝමීටර් 150ක වේගෙන් යනවා. අම්මට උඩු ඩ්‍රයිවරයා හරියට කෙලලා යනවා බස් එකේ. යනවා යාම කොහොද සින්දුවකුත් දාගෙන ඩ්‍රයිවර් යනවා යාම ගිහලා එක පාට පාර හරහා තලගොයෙක් පයින්නවා. ඩ්‍රයිවර් බේක් එක උඩ ඉඳ ගන්නවා. හරිද? හරි ඩ්‍රයිවර් බේක් එක උඩ වැඩ දාලා ඉඳ ගන්නවා. හරි බස් එක තැන නතර වෙනවා. දැන් මගින් මොකද වෙන්නේ? අම්මට උඩ මගී අගිලා වදිනවා ඉස්සර අංකල් ගෑගේ. අංකල් වදිනවා ඒ ඇන්ටි ගෑගේ. ඒ ඇන්ටි ඩ්‍රයිවර් ගොඩක්කුයි. දැන් ප්‍රශ්නේ මොකද? පාට ලයිට් දමා බස් එක ආවා. නඩේ ගුරා කස්තුරි මාමා. හරි මාර ප්‍රශ්නේ. අරුව වැටෙනවා. අරුවගේ ඔඩොක්කුවේ උඩට. කාගේද? ඩ්‍රයිවර්ගේ. පැහැදිලිද? ඒ නිසා තමයි බස් එකේ යනකොට මොකක් අල්ලයි යන්න කියලා කියන්නේ හිටගෙන යනවා නම්. මොකක්ද අල්ලයි යන්න කියන්නේ හිටගෙන යනවා නම්. පොල් අල්ලයි. එතකොට සර් පොල්ල දක්වා අවසර ඇති අපි මොකද කරන්නේ? උඹලා සීට් එක අල්ලන් බලන්න. අල්ලන් බලන්න. නැත්තම් ළඟ එක හරිය අල්ලන් බලන්න. හරි සෙට් එක පිටින් එළියට යන්නේ නැද? මම බැලුවා ඉන්දියන් වීඩියෝ එකක් බල ඉන්නකොට හයිවේ එක යනවා ඉන්දියන් පරණ ජීප් එකක්. හරි අම්මට උඩ හයිවේ එක යනවා යනකොට මොකෙක් හරි පාර හරහා පයින්නවා. මම හිතන්නේ නෝනයි මහත්තයයි ගියේ මහත්තයා ගාන සුපිරි බ්‍රේක් පාරක්. ටිකක් වෙලා බලනවා නෝන පුතා වීදුරුව කඩාට ඉස්සරහට ඉසියද. හරි පුතා අන්න ඒක වළක්වන්න නිව්ටන්ගේ පළවෙනි නියමයට අනුව හදලා තියෙන ගැජට් එකක් ඔයාගේ වාහනේ තියෙනවා පුතා. මොකද්ද පුතා? සීට් බෙල්ට් එක. සීට් බෙල්ට් එක දාගත්තාම කොච්චර වේගෙන් ගිහලා වාහනේ බ්‍රේක් ගැව්වත් ඉස්සරහට ගියා ආයෙ පස්සට. ප්‍රශ්නයක් නැහැ අහේනියක් නැහැ. හැබැයි පුතේ අලුත් වාහනයක නම් සීට් බෙල්ට් එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. වාහනයක් හැප්පුණොත් වාහනේ තියෙනවා වායුමලු එයා බෑග්. තප්පරයක් යන්නත් කලින් හැප්පෙච්ච ගමන් එයා බෑග් එක බිම්බෙනවා. හැබැයි ඒක බිම්බෙන්නේ සීට් බෙල්ට් එක දාලා හිටියොත් විතරයි. එතකොට 3 wheel වල යන අය කල්පනා කරේ අපිට කොහෙද සර් සීට් බෙල්ට්. මෝටර් සයිකල් වල යන කට්ටිය බස් වල යන මගින් කල්පනා කරේ අපිට කොහෙද සීට් රෙදිපටි වලින් බැලගන්නේ. හරි නිව්ටන්ගේ පළවෙනි නියමයේ ක්‍රියාත්මක වෙන තමයි වාහනයක ආසන පටි හදලා තියෙන්නේ. එහෙනම් මට කියන්න නිව්ටන්ගේ පළවෙනි නියමය වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් යෙදෙන්නේ නැත්තම් මොකද්ද? වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් මොකද්ද? වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලනය වෙමින් පවතී. පස්සරයක් කියමු මාත් එක්ක. මම පස්සරයක් කියනවා. පළවෙනි වතාවේ අහගෙන ඉන්න. හා ගියා. ආදරෙන් හා ගියා. දෙවෙනි වතාවේ අහගෙන ඉන්න. හා ගියා. තුන්වෙනි වතාවෙත් අහගෙන ඉන්න. හා කියන්නේ. හතරවෙනි වතාවෙත් අහගෙන ඉන්න. හා කියන්නේ. පස්වෙනි වතාවේ මාත් එක ගියා. ඒකටත් හා එකක් කියන්නේ. හා රයිට් එන පළවෙනි පාර කියනවා. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලනය වෙමින් පවතී. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලනය වෙමින් පවතී. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලනය වෙමින් පවතී. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලනය වෙමින් පවතී. ලාස්ට් ටයිම් පහ නේද? මාත් එක කියමු 1 2 3. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ right එහෙනම් මා කීවාට පසු ගියා කොපි පූසෝ කරන්න කොපි කැට් කොපි පූසෝ යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලනය වෙමින් පවතී. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව
නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලනය වෙමින් පවතී. ලියන්න මෙන්න මෙහෙම ලියමු. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයෙන් හෝ බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සමහර එළියට තියලා very good. සරල රේඛීය මාර්ගයක චලනය වෙමින් පවතී. නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලනය වෙමින් පවතී. right. විනාඩි 2යි යාළුවත් එක්ක සෙට් වෙලා තනියෙන් පාඩම් කරගන්න. ගෙදර එක්කෙනෙක් හරි සෙට් කරගෙන තනියෙන් පාඩම් කරගන්න. විනාඩියයි. එක එක්කෙනාගෙන් අහනවා. right okay. පළවෙනි නියමය කියමු මාත් එක්ක. 1 2 3 go කියන්නේ යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලනය වෙමින් පවතී. අච්චු පොතේ තියෙන්නේ වෙන විදිහකට. ඒකට වඩා ඔක ලේසි පාඩම් කරගන්න. ආයි කියන්නේ යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලනය වෙමින් පවතී. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලනය වෙමින් පවතී. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලනය වෙමින් පවතී. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක okay. ඔය කිව්වේ කී වෙන නියමයේද? පළවෙනි නියමය. තරුවක් දාලා ඉඳ තියෙන දැනකින් ලියා ගන්න. එතනින්ම ලියා ගන්න. පොඩ්ඩක් මතක් කරගන්න. වාහනයක ආසන පටිපල දෙන්නේ වාහනයක ආසන පටිපල දෙන්නේ නිව්ටන්ගේ පළමු නියමයට අනුකූලවයි. වාහනයක ආසන පටිපල දෙන්නේ නිව්ටන්ගේ පළමු නියමයට අනුකූලවයි. වාහනයක ආසන පටිපල දෙන්නේ නිව්ටන්ගේ පළමු නියමයට අනුකූලවයි. right okay. හරි. දැන් තමයි පුතා මරුම ප්‍රැක්ටිකල් එක තියෙන්නේ. නිව්ටන්ගේ දෙවන නියමය. right. නිව්ටන්ගේ දෙවන නියමය. දැන් පොඩ්ඩක් බලන්න. හරි. පිරිමි ළමයි දිහා නෙමෙයි මගේ දිහා බලන්න පුතා. ඒගොල්ලෝ කියතින්. හරි. මගේ දිහා බලන්න. හරි. පුතා නිව්ටන්ගේ දෙවන නියමය. මේ බලන්න. වස්තුවක් මත මෙන්න වස්තුව මෙන්න මේසේ මෙන්න තෝසේ මෙන්න වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ග්‍රහගන්න. බාහිර හොඳට බලා ගන්න. අසමතුලිත බලයක් පොඩේ බලා ගන්න. අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් .
හරිද? ත්වරණ චලිතයක් ඇතිවන අතර ත්වරණ චලිතයක් ඇතිවන අතර පළවෙනි කාරණය එය බලයට අනුලෝමාංශ. මොකද සහි වචන? ඉන්නකෝ පොඩ්ඩක් ඉන්නකෝ. ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. කතාව ඉවරයි. පුතා එන්න හොඳ ජෝහර් එක තියෙන කොල්ලෙක් කෙල්ලේ. මට එවන්න හොද්දට ෆිට් එක තියෙන කොල්ලෙක් කෙල්ලේ. රයිට්. මෙරුන් පුතා කැමති වෙන්න? කැමති නැහැ. හරි මේ පන්තියේ ඉන්න පිරිමියෙක් නැගිටින්න. පිරිමියෙක්. තුලට ගණන් කරන්න කලින් පිරිමියෙක් නැගිටිමු. 1 2 ඒ බම් පිරිමි නෑනේ. 1 2 අයියෝ පිරිමි එන්න පුතා. එන්න. නෑ ඕනේ කියන්නේ පිරිමි නෙවෙයි. රයිට්. දක්ෂ පුතෙක් ආ. වෙරි ගුඩ්. ගන්න දාපොඩියක්. වෙරි ගුඩ් පුතා. දක්ෂයි. තව පිරිමි කෙනෙක් එන්න පන්තියේ පිරිමි ළමෙක් ඉන්නවා. තව එක්කෙනෙක් හොඳ පිරිමි කෙනෙක්. රයිට් ගන්න දාපොඩියක්. තව පිරිමියෙක් එන්න එකම එක පිරිමියයි තව ඕනේ. තව පිරිමියෙක් ඉන්නවා නැගිටින්න බලන්න. හරි උඹ කොහොමද දන්නේ ඌ පිරිමියෙක් කියලා මට ඊට ඌම නැගිටින්න ඊට කලබල වෙන්න එපා. පිරිමියෙක් ඉන්නවා නැගිටින්න. රයිට් ගන්න දාපොඩියක් පුතා. පිරිමි ළමයි 3 දෙනා. දැන් ප්‍රායෝගිකව පෙන්වන්න යන්නේ මේ නිව්ටන්ගේ දෙවන නියමය. හරි. මේ ඉන්නේ වස්තුව. රයිට්. පුතා හරියට යන්න. හරි. මෙන්න වස්තුව. හරි පුතා පොඩ්ඩක් කරේට යන්න. බිත්තිය කඩාගෙන යනවා. ඔයා මේ පැත්ත බලා ගන්න. හරිද? වස්තුවක් මත ඉන්න පුතා කලබල වෙන්න එපා. ගේසරේ ප්‍රැක්ටිකල් එකේදී දෙන්නෙම් මලා. හරි අහගන්න. ඉදන්නේ හරි වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යොදන්න යන්නේ මේ වස්තුව ඉන්නවා. වස්තුව අර පැත්ත බලන්න. මගේ දිහා බලන්න එපා. වස්තුව මත බාහිර අසමතුලිත බලයක් යොදන්න යන්නේ මේ ඔන්න 1යි 2යි 3යි කියන්නකො අනේ 1යි 2යි 3යි බාහිර අසමතුලිත බලයක් යොදනවා. වස්තුව ත්වරණයක් ඇති වෙනවා. මෙයා ත්වරණයක් ඇති වෙන එන්නකො තව එකක් දෙන්න බලයක්. හරිද? බාහිර අසමතුලිත බලයක් යොදනකොට ත්වරණ චලිතයක් ඇති වෙනවා. මම කල්පනා කරනවා මගේ බලය මදි වගේ. මම කල්පනා කරලා මට වඩා ශක්තිය තියෙන කෙනෙක් හොයන් එනවා. එන්න පුතා. මට වඩා ශක්තිය තියෙන පුතෙක් එක්ක. හරි අනිත් පැත්ත හැරෙන්න පුතා. අපි දෙන්නම එකතු වෙලා තල්ලු කරමු. දැන් ඔයා හිතන්නේ මම තනියෙන් දානවට වඩා දෙන්නෙක් එකතු වුණොත් දාන බලය අඩුයිද වැඩිද? ඇවුන්නේ වැඩි. අපි try කරලා බලමු. දැන් මම දැම්මාම එච්චර ගියේ නෑනේ පුතේ අල්ලගනින් ඈ. බෝධියන් ඉන්නේ අල්ලගන්න. මු අල්ලගන්න ඕන. පුතා එහෙනම් ලෑස්තිද? ලෑස්ති රයිට් හරි හොඳ කස් තියෙන පුතෙක් රයිට් ඕකේ. වැඩේ හරි. රයිට්. හරි ඕගොල්ලෝ ගයින්න. 1යි අර දැන් මට කියන්න බලය වැඩි වෙනකොට ත්වරණය මොකද උනේ? ඇවුන්නේ මෙයාගේ වේගය මොකද උනේ? ඇවුන්නේ වැඩි වුණා. බලය වැඩි වෙනකොට ත්වරණය වැඩි වුණා. පුතා වැඩි වෙනකොට වැඩි වෙනවා නම් විද්‍යාව කියන තනි වචනයක් අනුලෝමයි. මොකද කියන්නේ? අනුලෝමයි. තව ඔයා දන්න වැඩි වෙනකොට වැඩි වෙන එකක් කියන්නේ. ඇයි අනේ ගෙදර ලයිට් බිල වැඩි වෙනකොට තාත්තා බයින එක අඩු වෙනවා. අපේ අම්මා සෝක් ඒ වගේ වල. තාත්තා බයින එක වැඩි වෙනවා. එහෙනම් මොන ලෝමයිද? අනුලෝමයි. බායිනවා කියන්නේ හරිද? දකින සැරේ බයිනවා. අනුලෝම. මං එයාට ආදරය කරන ප්‍රමාණය වැඩි වෙනකොට එයා මට ආදරය කරන ප්‍රමාණය වැඩි වෙනවා. අනුලෝම මං කිය බල්ලට. අනුලෝමයි. මම බල්ලට කැම දෙන ප්‍රමාණය වැඩි වෙනකොට එයා නැට්ට වලන ප්‍රමාණය වැඩි වෙනවා පුතා. අනුලෝමයි. වැඩි වෙනකොට වැඩි වෙනවා නම් අනුලෝමයි. හැබැයි පුතා ඒකේ අනිත් පැත්තත් එහෙමයි ඈ.
අඩු වෙනකොට අඩු වෙනවා නම් ඒත් මොනලෝමයිද? අනුලෝමයි. රයිට්. ආයා. රයිට්. රයිට් කට්ටිය රෙඩි වෙන්න. ඔය පුතා එන්න. රයිට්. හරි. මේ ඉස්සෙල්ලා වස්තුව තියෙනවා. මම පුතේ වස්තුවේ මෙහෙට වරි. හරිද? වස්තුවක් තියෙනවා. බාහිර බලයක් යදන්න යන්නේ. පොඩි හිටපන් මම විතරයි. හරිද? තොරණයක් ඇති වෙනවා මේ. හරි. දැන් අපි දෙන්නම බලය වැඩි කළොත් තොරණේ වැඩි වෙනවද බලන්න. රයිට්. ඕකේ. 1 2 3 රෙඩි? 1යි 2යි 3යි. තොරණේ වැඩි වුණා. රයිට්. දැන් ස්කන්ධය වැඩි කරලා බලන්න. පුතා. රයිට්. දක්ෂයි. හරි. පුතා මෙහෙමයි. දැන් ඔයාට තියෙන්නේ මේ පුතා කරේ තියාගෙන අතන්ට අරයි. පුළුවන්ද? පුළුවන්. ගාඩක් පොඩියක් පුතා දක්ෂ එක්ක. පුතා කරන් නැගින්. පුළුවන්. හරි හරි ඔයා නැගින්. ඕ පොඩේ. දැන් පුතා හොඳට අහගන්න. ආගෙන ඉන්න. දැන් පුතේ දැන් අර උස්ම හිරේලා වතුර ටිකක් දීපන් අරගෙන ඉස්සෙල් පාඩම උගන්නන්න කලින් මම හිටම හරි දැන් හොඳට අහගන්න පුතා දැන් මෙයා යන්නේ ඉස්සරහට හොඳට බලන්න දැන් මෙයා යන්නේ යම් පුතා අර කොනේ බෆල් එක ගාවට ගිහිල්ලා රයිට් දක්ෂ පුතේ අතර කොනේ බෆල් එකක් තියෙන තැනට ගිහිල්ලා රයිට් දක්ෂ පුතේ කිසිම වරක් නැහැ ඒ පුතාට හොඳ අපුඩියක් ගන්න යා කිසිම වරක් නැහැ එයා දැන් එන්න පුතා එන්න right බර නෑ right ප්‍රශ්නයක් නෑ right දැන් අපි තියන්න පුතා බිමින් right හරි දැන් ස්කන්ධය පොඩ්ඩක් වැඩි කරන්න යන්න දැන් ස්කන්ධය පොඩ්ඩක් වැඩි කරන්න යන්නේ ලෑස්තිද මම නගින්නේ අම්මෝ හරි මට හොඳ කඩා ගන්න බෑ උඹගේ කඩලා මට කඩා ගන්න බෑ පුතා හරි හැරෙන්න අර පැත්ත right ස්කන්ධය වැඩි කරන්න පුතා නගිමු පුළුවන්ද පුතා අවුලක් නෑනේ right okay පුතේ වරේ ස්කන්ධය වැඩි කරන්න යන්නේ රයිට් right දැන් මම අහන ප්‍රශ්නයක් පොඩ්ඩක් ඉන්න තාම නගින්න අම්බේ මුගේ හදිසිය හරි දැන් පුතා නිකමට දැන් එයා නෑ මම කියලා හිතන්නකො දැන් මම නිකමට මෙයාගේ කරේ නැගලා හරි මා තෙල්ලෙන්නද මම කරේ නැගලා මං කියනවා හරි යමක් පුතා කියලා හරි මම බලය දුන්නේ මං චුට්ටයි දුන්නේ යම් පුතේ යම්කෝ යන්න දියාමට හෙල්ලෙන්න යනවා બોලේ යනවා මොකට බාර ශක්තිය ඇද්ද තියෙන්නේ පුතා හොඳේ තව ටිකක් ස්කන්ධය වැඩි කරමු තව එකෙක් වරි පුතා ඔන්න මම දැන් ඇත්තටම බලය දෙන්න යන්නේ හරියක්ද වෙන්නේ දැන් මං අහන ප්‍රශ්නය ස්කන්ධය අහගන්න ස්කන්ධය වැඩි පුතේ හරි බහින්න දැන් අමාරු පොඩ්ඩක් ඉන්න හරි යනකම වේද මහත්තයෙකුට වෙන්නයි යන්න දැන් මට කියන්න හොඳ පුතේ ස්කන්ධය වැඩි වෙන්නේ ඇත්ත කියන්නේ ඔයා කියන්නේ පළවෙනියට මෙයාව අරගෙන යන්න ඇත්තටම ලේසි නෙවෙයි හැබැයි දෙන්නෙක් නැක්කාම අරගෙන යන්න ලේසිද අවංකව අමාරු ස්කන්ධය වැඩි පොඩි ස්කන්ධය වැඩි වෙන්න තොරණය අඩු වෙනවද වැඩි වෙනවද හරියට මට කියන්න මේ අරගෙන එක්ක වතුර ටිකක් දීපන් ඉස්සෙල්ලා උස්මයිරලා මරනවා කොයිරේ හරි දැන් මට කියන්න ස්කන්ධය වැඩි වෙන්න තොරණය මොකද වෙන්නේ මෙයාගේ වේගය මොකද වෙන්නේ අඩු වුණාද වැඩි වුණාද බර වැඩි වෙන්න අඩු වුණාද වැඩි වුණාද අඩු වුණා පුතේ ස්කන්ධය එමෝන්නේ ඔයාලට මම ලීසි උදාහරණයක් කියන්නම් හරිද කන්ටේනර් එකක් තියෙනවනේ බඩු මුකුත් පිටිපස්සේ නැති වෙලාවට කන්ටේනර් එලවන අයියලා කන්ටේනරේ අරයි යනවනේ කනේ වැලි ගෑන්න බස් ගාලා යනවනේ බර දාපු ගමන් කඳු නගින්නේ පැත්ත ඇලවිලානේ ඒ කියන්නේ ස්කන්ධය වැඩි වෙන්න තොරණය මොකද වෙලා තියෙන්නේ අඩු වෙලා
පුතා එකක් වැඩි වෙනකොට අනික අඩු වුණා නම් ඒකට කියනවා විද්‍යා වචනයක් ප්‍රතිලෝමයි. මොකද වචනේ? ප්‍රතිලෝමයි. පුතා මට කියන්නේ වැඩි වෙනකොට අඩු වෙන එදිනදා ජීවිතේ එකක් වැඩි වෙනකොට තව එකක් අඩු වෙනවා. එදිනදා ජීවිතේ එකක් කියන්නේ කන ප්‍රමාණය නෑ ඩයට් කරන ප්‍රමාණය වැඩි වෙනකොට ඇඟ අඩු වෙනවා. ප්‍රතිලෝමයි. වැඩි වෙනකොට අඩු වෙන එකක් කියන්නේ වැඩි වෙනකොට අඩු වෙනවා. ලකුණු වැඩි වෙනකොට අම්මා බයින එක අඩු වෙනවා. මොන ලෝමයිද පුතා? ප්‍රතිලෝමයි. වැඩි වෙනකොට අඩු වෙනවා නම් ප්‍රතිලෝමයි. ස්කන්ධේ වැඩි වෙන්න ත්වරණය අඩු වෙනවා. එහෙනම් ප්‍රතිලෝමයි. නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියනවා මේක. බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් පුතේ ඕක අයින් කරපන්. අයින් කරපන්. බාහිර හොම හිටපන් යන්න එපා. බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් මම පෙන්නන්නම්. ත්වරණ චලිතයක් ඇති වෙනවා. බලය වැඩි කරන්න මම දැන් සමෝසකය මගේ බලය වැඩි. බලය වැඩි කරන්න ත්වරණය වැඩි වෙනවා. හරි? පැහැදිලිද? ස්කන්ධය වැඩි කරන්න යමක් පුතේ මාවත් අරගෙන ස්කන්ධය වැඩි කරන්න හෙල්ලෙන්නත් බෑ. ස්කන්ධය වැඩි කරන්න හෙල්ලෙන්නත් බෑ. ත්වරණය මොකද වෙන්නේ පුතා? අඩු වෙනවා. නිව්ටන්ගේ කීවෙනි නියමයේද? දෙවෙනි නියමය ගන්න පුතා. මේ හොඳ පුතාලා 4 දෙනාට ගහන්න හොඳ අප්පුඩියක්. හොඳ පුතාලා 4 දෙනාට ගහන්න අප්පුඩියක්. හොඳ පුතාලා 4 දෙනෙක් මෙතන ඉන්නේ. හරි. නිව්ටන්ුත් කන්ෆියුස් වෙනවා මේ වගේ. හරි. පුතා මට කියන්න එහෙනම්. හරිද? එහෙනම් මට කියන්න පුතා. හැබැයි මාර පොරක් කියන්නේ හිටන්නේ සිංහල. දැනත් අමතකයි. හරි. මට කියන්න. නෑ ගෑල් ළමයි කියන අපිත් එන්න. පිස්සු දතා. පොදු කඩා ගන්න. හරි. පුතා මට කියන්න. ඇයි බං මේ අනේ මන් දන්නේ මන් දැකලා තියෙනවා බං කෙට්ටියුන්ට එන ෆිට් එකක් තියෙන්නේ මන් දන්නේ ඇයි කියලා. හරි සමහර කෙට්ටියුන් ඉන්නවා බං ජිම් වලට එහෙම ගියා යකඩ කනවා. අතහුඩු බර උස්සන්න ගෙනීම පට්ටමර. හොඳයි සතුටුයි පුතා. හරි රයිට්. එහෙනම් මට කියන්න. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් ඇතිවන අතර යෙදෙනවා නම් ත්වරණය වෙනවා. එය බලයට අනුලෝමවත්. බලය වැඩි වෙනකොට ත්වරණය වැඩි වෙනවා. ස්කන්ධයට මොන ලෝමයිද? ප්‍රතිලෝමව සමානුපාතික වේ. පස්සරයක් කියන හදනේ. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් පළවෙනි එකේ කිව්වේ නොයෙදෙන්නේ නම් දෙවෙනි එකේ යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් ඇතිවන අතර ඒ බලයට අනුලෝමවත් ස්කන්ධයට මොනලෝමවත්ද? ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. ආයි කියනවා. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් ඇතිවන අතර බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් ඇතිවන අතර බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් ඇතිවන අතර බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. කියමු මාත් එක්ක. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් ඇතිවන අතර එය බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. රයිට් දෙවෙනි වටේ කියමු. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් ඇතිවන අතර බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. තුන්වෙනි කියමු. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් නැතිවන අතර එය බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. හතරකින් යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් ඇතිවන අතර එය බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. ලාස්ට් ටයිම් ලෝ පන්තියම දෙතරන්න කියමු පුතා. කියමු. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ලියමු දෙවෙනි නියමය ලියන්න. යම් වස්තුවක් මත මගේ දිහා බලන්න තනියෙන් ලියන්න. යම් වස්තුවක් මත
බාහිර අසමතුලිත බලයක් බාහිර අසමතුලිත බලයක් බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් ඇතිවන අතර බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් ඇතිවන අතර ත්වරණ චලිතයක් ඇතිවන අතර එය බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමවත් බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ රයිට් පුතා විනාඩි දෙකයි පාඩම් කරගන්න මනින් පාඩම් කරගන්න රයිට් කියම් බලන්න 1 2 3 කිය සෝක් එකට කිව්වා මෙලෝ හතරක් තේරුන්නේ චුට්ටක් ඉන්න එක එක අවින් ගන්නවනේ ප්‍රශ්නයක් නෑ පුතා නිව්ටන්ගේ දෙවන නියමයට සමීකරණයක් තියෙනවා ඒ සමීකරණය මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන කියවෙන සමීකරණය මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ නම ෆාතිමා එයා මගේ නිව්ටන්ගේ දෙවන නියමයේ ගණන් හදන සමීකරණය ෆාතිමා මගේ F සමානයි ma ෆාතිමා මගේ එතකොට F කියන්නේ මොකද්ද දැන් කියා ෆාතිමා කියන්නේ නෑ බලය මනින ජාත්‍යන්තර ඒකකයේ තමයි පුතා නිව්ටන් හරිද m කියන්නේ ස්කන්ධය අපි දන්නවා ස්කන්ධය මනින්න ජාත්‍යන්තර ඒකකයක් තියෙනවා පැටියෝ කිලෝග්‍රෑම් ඒ කියන්නේ ඇක්සලරේෂන් එහෙම නැත්නම් ත්වරණය මනින්න ජාත්‍යන්තර ඒකකයක් තියෙනවා ms ඍණ 2 ඔක දාලා ගන්න හදන්න පුළුවන් පුතා මට මතකයි විභාගෙට එක අවුරුද්දක අහනවා බලය මනින්නේ නිව්ටන් එකක් කියන්නේ කොච්චරද කියලා මාරඩේසියෙන් කියන්න පුළුවන් නිව්ටන් එකක් කියලා කියන්නේ පුතේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් එකයි ms ඍණ 2ක ත්වරණයකින් සර් ඔය අර සමීකරණ දිහා බලාගෙන නේද ඔය කියන්නේ ඔය එකත් කිලෝග්‍රෑම් එකක් m කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් a කියන්නේ ත්වරණය එකයි ms ඍණ 2ක ත්වරණයකින් චලනය කරන්න අවශ්‍ය බලය නිව්ටන් එකයි සර් ඒකාකාර ප්‍රවේගය කිව්වේ මොකක්ද සර් ඔය යනවා කියනවා සර් ත්වරණය කියන්නේ එන්න වැඩි වෙන වේගයෙන් යනවා නේද ත්වරණ හරි එන්න වැඩි වෙන වේගය එහෙනම් මට කියන්න නිව්ටන්ගේ දෙවන නියමයේ ගණන් හදන්නේ කොහොමද F සමානයි ma ෆාතිමා ෆාතිමා මගේ පුතා එතකොට මට කියන්න නිව්ටන් එකක් අර්ථකථනය කරන්නේ කොහොමද හරි මේක දිහා බලන්න මේ බලන්න එපා මේක දිහා බලන්න නිව්ටන් එකක් අර්ථකථනය කරන්නේ කොහොමද මේක දිහා බලන්න කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් එකයි ms ඍණ 2ක ත්වරණයකින් චලනය කිරීමට අවශ්‍ය බලය කිලෝග්‍රෑම් එකයි ms ඍණ 2ක ත්වරණයකින් චලනය කිරීමට අවශ්‍ය බලය ලියන්න තරුවක් දාලා නිව්ටන්ගේ දෙවන නියමයේ පැත්තෙන් ලියන්න දෙවන නියමයේ පැත්තෙන්ම ලියන්න පොතේ ලියන්න F සමානයි ma කියලා තියෙනවනේ ටියුට් එකේ තියෙනවනේ F සමානයි ma ඒක හයිලයිට් කරගන්න ටියුට් එකේ F සමානයි ma කියන එක හයිලයිට් කරගන්න හරි හයිලයිට් කරගෙන ලියමු මෙන්න මෙහෙම කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් එකක ස්කන්ධයක් එකක ස්කන්ධයක් එකයි ms ඍණ 2ක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් එකයි ms ඍණ 2ක
කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් 1 ms ඍණ 2ක ත්වරණයකින් චලනය කිරීමට අවශ්‍ය බලය. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් 1 ms ඍණ 2ක ත්වරණයකින් චලනය කිරීමට අවශ්‍ය බලය. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් 1 ms ඍණ 2ක ත්වරණයකින් චලනය කිරීමට අවශ්‍ය බලය. 1 ms ඍණ 2ක ත්වරණයකින් චලනය කිරීමට අවශ්‍ය බලය. 1 ms ඍණ 2ක ත්වරණයකින් චලනය කිරීමට අවශ්‍ය බලය. නිව්ටන් එකකි. නිව්ටන් එකකි. නිව්ටන් එකකි. හරි. පොතේ ඉඩ තියෙන තැනකින් ලියා ගන්න නිව්ටන් එකකි. නිව්ටන් එක කියලා ලියුවානේ. ඉඩ තියෙන තැනකින් ලියා ගන්න F කියන්නේ මොකද්ද? පොඩ්ඩක් ඉන්න ඉවර නෑ. ඉවර නෑ. M කියන්නේ මොකද්ද? ඒක ඒකකය. A කියන්නේ මොකද්ද? ඒකකය. ඊළඟට පුතා විනාඩි 5ක් දෙනවා. එක එක්කෙනාගෙන් පළවෙනි නියමය දෙවෙනි නියමය යහනවා. ඒක ජරා වැඩන්නේ. ලිව්වා ඇහුවා. right. හරි. දැන් අපිට නිව්ටන්ගේ දෙවන නියමය ගණන් හදන්න තියෙනවා. එන්න නිව්ටන්ගේ 7 වෙනි පිටුවට. නිව්ටන් පිංචේ 7 වෙනි පිටු පිංචට එන්න. හරි. දැන් පළවෙනි ප්‍රශ්නේ දැම්මා x සමානයි ma ෆාතිමා මගේ. හොඳට බලා ගන්න. කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයක් ඇති වස්තුවක්. වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. හරි. ත්වරණය 0.2යි. 10 0.2කින් වැඩි කරන්න. දැන් සමහර අයට දශම සුළු කිරීම පොඩි ප්‍රශ්න තියෙනවා. 0.2 දශම තිත වෙනුවට බිඳුව කපන්න. පොඩි ගානක් දශම තිත වෙනුවට බිඳුව කපන්න. එතකොට 2යි උත්තරේ නිව්ටන් මෙන්න උත්තරේ. හදාගන්න එපා බලාගෙන ඉන්න. දෙවනි ගාන හොඳට බලාගන්න. දෙවනි ගාන ඒකටත් දැම්ම ෆාතිමා මගේ f සමානයි ma බෝඩ් එක බලාගෙන ඉන්න. වටපිට බලන්න එපා හොඳට බලන් ඉන්න. මොකද මේවා තනියෙන් හදන්න වෙනවා ප්‍රශ්න ටියුට් එකේ ඔයාට. කිලෝග්‍රෑම් 10ක ස්කන්ධයක් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 10යි. බලය නිව්ටන් 60යි. ත්වරණය හොයන්න තියෙන්නේ. මට හොයන ක්‍රමය කිය. ඒ හොයාගන්න තියෙන්නේ. ඒව මේ පැත්තේ තනි කළා. මේ පැත්තේ ඉන්නවා 60. වැඩි කිරීම 10 එහා පැත්තට අරන් යන්න. එයා මොන 10ක් එනවද? වෙදී. බිඳුවට බිඳුව කැපෙනවා 6යි. ත්වරණයට තියෙන පොතේ ඒකකයක් අන්න අතර දාලා තියෙනවා නිල් පාට පෑනේ 6යි ms ඍණ 2. අපි ඒවා කතා කරමු. දැන් ඔයගොල්ලෝ මේ ඒකක ගැන තාම දන්නේ නැහැ. හරි. ඒවා ගැන අපි විස්තරාත්මකව කතා කරමු. තුන්වෙනියට. ඒකටත් දැන් ෆාතිමා මගේ. ෆාතිමා මගේ. ස්කන්ධය නොදන්නා වස්තුවක නිව්ටන් 100ක බලය. බලය නිව්ටන් 100යි. ස්කන්ධය අපි දන්නේ නැහැ. හැබැයි ඒ ත්වරණය අපිට දීලා තියෙනවා 2යි. ස්කන්ධය දන්නේ නැහැ. එහෙනම් අපි ස්කන්ධය මේ පැත්තේ තියාගන්නවා. මේ පැත්තේ ඉන්නවා 100. වැඩි කිරීම දෙක මේ පැත්තට ගේනවා. බෙදීම දෙකක් වෙනවා. 100 දෙකෙන් බෙදුවාම ස්කන්ධය 50 කිලෝග්‍රෑම්. මෙන්න ඇදුවා පළවෙනි ගණන් තුන. හරි. හතරවෙනි ගණන් අපි තාම හදන්නේ නැහැ. එහෙනම් පළවෙනි ගණන් තුන හදාගන්න. එහෙනම් පළවෙනි නියම එක සැරයක් මාත් එක කියමු. 1 2 3 4 එක. මාළු කඩේ වගේ. ද වාහනයක් තිරිංග තද කරන්න ඕනේ. එහෙම නැත්නම් ආසන පරිපද දාන්න ඕනේ නිව්ටන්ගේ කීවෙන නියමයට අනුව. බස් එක බ්‍රේක් ගියවා මගේ 20 වෙනි නිව්ටන්ගේ කීවෙන නියමයට අනුව. ඊළඟට නිව්ටන්ගේ දෙවන නියමයේ සමීකරණය මොකක්ද? F සමානයි ma. F කියන්නේ බලය. ෆාතිමා නෙමෙයි බලය. M කියන්නේ A කියන්නේ very good. තොරණ. නිව්ටන් එකක් අර්ථකථනය කරා. කිලෝග්‍රෑම් එකට ස්කන්ධයක් 1 ms ඍණ 2ක ත්වරණයකින් චලනය කිරීමට අවශ්‍ය බලය නිව්ටන් එකයි. right. ඔයාට තේරෙනවා මම අද තුන්වෙනි නියමයට තාම යන්නේ නැහැ.
ඔයාට තියෙන අවස්ථාවක් දැන් පාඩම් කරගන්න. මම නම් කරනවා මම මෙහෙමයි අද කරන්නේ පිරිමි ළමෙක් නම් කරනවා. ඒ පිරිමි ළමයාගෙන් මම අහනවා පළවෙනි නියමය හෝ දෙවෙනි නියමය. සමහරවිට දෙකම එයාට පුළුවන්. එයා නිවැරදිව පිළිතුරු දුන්නොත් එයා කැමතිම ගෑන් ළමයාගේ. පළවෙනි නියමය කැමති නම් පළවෙනි නියමය, දෙවෙනි නියමය කැමති නම් දෙවෙනි නියමය, දෙකම කැමති නම් දෙකම එයාට අහන්නයි කියන්නේ. නිව්ටන්ගේ පළවෙනි නියමය. නියම දෙකම අහම මේ පුතාගේ රයිට් පුතා. නිව්ටන්ගේ පළවෙනි නියමය කියලා. යම් වස්තුවක් මත බාහිර අසන්තුලිත ඵලයක් නොයෙදෙන්නේ නම් මේ වස්තුව නිශ්චලතාවයකින් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සාරණීය මාර්ගයක චලනය වෙමින් පවතී. යම් වස්තුවක් මත බාහිර අසන්තුලිත ඵලයක් යෙදෙන්නේ නම් තරණ බලයක් ඇතිවන අතර තරණ චලිතයක් ඇතිවන අතර එය බලයට අනුලෝම දුස්කන්ධයේ ප්‍රතිලෝම සමානුපාතිකව පුතා අපි යාගේ දෙකම අහනවා එකයි දාන්නේ. දෙකම අහනවා රයිට්. නිව්ටන් පුතුව ලෑස්තිද අභියෝගේ බාර ගන්න? රයිට් අභියෝගේ බාර ගන්නවා. නිව්ටන්ගේ පළවෙනි නියමය. යම් වස්තුවක් මත බාහිර අසමතුලිතතාවයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයෙන්ම හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලනය සමතුලිත බලයක්. දෙවෙනි එක අහමුද? රයිට් අහනවා. දෙවෙනි එක. යම් වස්තුවක් මත බාහිර අසමතුලිතතාවයක් බලයක් යෙදෙන්නේ නම් තරණ චලිතයක් ඇතිවන අතර එය බලයට අනුලෝමවත් ස්කන්ධයට ප්‍රතිලෝමව සමාන. very good right. පුතා අපි දෙනවා කාටද දෙන්නේ අපිට තෝරන්න ඕනේ කියලා. කාටද දෙන්නේ? ඔයා කැමති ඕනේ කෙනෙක් අපි දෙනවා. එයාට කැමති නම් අභියෝගේ බාර ගන්න පුළුවන්. කාටද දෙන්නේ? රයිට් බාර ගන්නවා. පුතා අපි එයාගෙන් එකයි අහන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමයේ හරි දෙවෙනි නියමයේ හරි විතරද දෙකම අහනවා. දෙකම අහනවලු. පුතා අභියෝගේ බාර ගන්න පුළුවන්ද? ප්‍රතිලෝම සමාන. very good ගන්න දාපොඩිය. පුතා මොකද කියන්නේ අර පැත්තේ කාට හරි අභියෝගේ දෙමුද? කාට හරි දෙනවද? මොකද අපි කරන්නේ? දෙනවා. රයිට් කාටද දෙන්නේ? රයිට් දුව බාර ගන්නවද? මොකද කියන්නේ? බාර ගන්නෑ. රයිට් හරි. බාරගත්තේ නෑ. රයිට් ඕකේ. පුතාගේ අභියෝගයට ඒ පැත්තේ ප්‍රතිචාර දැක්ුවේ නෑ. රයිට් ඕකේ. පුතා වෙන කාට හරි අභියෝගේ බාර දෙන්න පුළුවන්. හරි. ඔය අභියෝගේ බාරගත්තේ නෑ කියන්නේ යන්න කලින් මම දෙනවා ඔබට අභියෝගේ. හරිද? මගේ අභියෝගේ බාරවත් දෙකම කියලා යන්න. පුතා වෙන කාට හරි අභියෝගේ දෙමු. ඔබ කට දිහා බලන් ඉන්නේ පාඩම් කරපන් ඈ. ඊට මෙහා පැත්තේ එක්කිනා අභියෝගේ බාර ගන්නවද? බාර ගන්නවා. අර මොන්න හැරපේත කියලා අහන්නේ. හරිද? අභියෝගේ බාර ගන්නවා. පුතා එයාගෙන් අහන්නේ දෙකමද එකයිද? දෙකම අහනවා. දුව බාර ගන්නවද? මොකද ඉස්කෝලේ දුව? ඩඩ්ලි. රයිට් ඕකේ. පළමු නියමය. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් නිශ්චලත්වයේ හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලනයේ පවතී. very good. දෙවෙනි නියමය. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් ඇතිවන අතර බලයට අනුලම්වත් ස්කන්ධයට ප්‍රතිලෝමවත්. very good. නියමයි දක්ෂයි. මෙවන්තර දෙනවාද? ගාඩ අප්පුඩියක්. යකෝ ඊර්ෂ්‍යාව දෙකෙල්ලෙන් අප්පුඩියක් ගහපන්. බලන්න කොල්ලන්ගේ එකමුතුකම කෙල්ලන්ගේ නෑනේ. දැන් කොල්ලෙක් අප්පුඩියක් ගහන්න කියන්න ඕනේ නෑනේ මුන් ගහනවා. මුන්ද? සමහරවිට මේකේ අර එහෙම අර කිව්වට බලපන්. ඔකට අප්පුඩි ගහන්න හොඳ නෑ. කොහොම ඉන්නේ නැහැ. බලන්න කොල්ලන්ගේ එකමුතුකම නේ. ගැලවෙන්නේ එකමුතුයිද? චුට්ටක් ඊර්ෂ්‍යයි. හරි ඕකේ කවන්නේ. හරි අභියෝගේ දෙනවද මේ පැත්තේ කාට හරි? දෙනවා. කාටද දෙන්නේ? මෙයාද? පුතේ අභියෝගේ බාර ගන්නවද? අනිවාර්යයෙන්. පුතේ මොකක්ද ඉස්කෝලේ? ඈ? මොන විද්‍යාලේ? කෑගල්ලු විද්‍යාලය. බලමු කෑගල්ලේ කොල්ලෙක් බලව පුළුවන්ද කියලා. පළවෙනි එකයිද දෙකයිද? එකමද දෙකම අහනවද පුතේ? දෙක අම්මා දෙකම. පුතා බාර ගන්නවද? කෙම්ම. කෙරු. ඒ පැත්ත ඇරිලා කියන්න පුතා. අපේ හැතරේ දෙන්න ඒ පැත්ත ඇරිලා. පළවෙනි නියමේ. රේඛීය මාර්ගයෙන් ගමන් කරයි. දෙවෙනි නියමේ සරලරේඛීය මාර්ගයෙන් චලනය වෙමින් පවතී. දෙවෙනි නියමේ. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් තරණ චලිතයක් ඇති වන අතර එය බලයට අනුලෝම ස්කන්ධයට ප්‍රතිලෝම. very good. ගාඩ අප්පුඩියක් පුතාට. ගෑගල්ලි කොල්ලෙක් පුතා. කාටද අභියෝගේ දෙනවද? දෙමු. රයිට් කාටද දෙන්නේ? කන්නලි දාගෙන ඉන්නකනද? ඊට හැමතේ චුටිදුව අභියෝගේ බාර ගන්නවද මොකද කියන්නේ? ඉතින් ඕනවාද නේ? ඔය අභියෝගද සර්?
නිව්ටන් නියම තුනම අහන්න අපි තුනම කියන්න. මොනවාද? right ධෝනි මොකද ඉස්කෝලේ? වේයන්ගොඩ සෙන්ට්‍රල්. අපි බලමු වේයන්ගොඩ දක්ෂ දුවට පුළුවන්ද කියලා අපි බලමු. right දෙකම අහනවද එකයිද? දෙක මේ පොඩුවටව. පළවෙනි නියමය යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චිතතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලනය වෙමින් පවතී. බයින්න පහිරුණ මං ඉන්නවා. දෙවෙනි නියමය යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් ඇතිවන Very good. අතර බලයට අනුලෝමත් ස්කන්ධයේ ප්‍රතිලෝම Ah, සමානුපාතික itu ya. Jangan, bangki वाले दा पुड़िया क्या होता है कि ये से आ रहे खुद ही अरविंद दिनों अभी हो गया दिनों कहाँ देने बता वाला देना मतलब नामा के शांत साफ नहीं कहाँ दे ये आगे इस तरह सुधुपाट है ना नहीं नाराज याद या पुते अभियोगी बारह करना ये बता के ना හැබැයි උඹ මට යන්න කලින් අභියෝගේ මගේ අභියෝගේ ලොක්කා ඒ මට යන්න කලින් මට පාඩම් දෙන්න ඕනේ තව කාටද අභියෝගේ දෙනවද කාටද දෙන්නේ එයාගේ ආපැත්ත එක්කෙනා බාර ගන්නවද ආරියට ආරිය අන්න කොල්ලෝ හරිද මේ බයද කොල්ලා අපි බයද නැද්ද රයිට් පුතා පුතේ මොකක්ද ඉස්කෝලේ පළවෙනි නියමය යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව මත එම වස්තුව නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක චලන. very good පුතා නියමයි. දෙවෙනි එකම අහනවද? එකයිද දෙකයිද? දෙකම right. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් ඇතිවන අතර very good. එම බලය ඒ බලයට අනුලෝම සමානුපාතිකව අනුලෝම ස්කන්ධේ ප්‍රතිලෝම very good පුතා ගන්න. හොඳයි පුඩියා. පුතේ අර පැත්තට දෙනවද මොකද කියන්නේ? දෙනවා. මට දෙන්නන්න. ඊට එහා පැත්තේ කොහේද? අභියෝගේ බාර ගන්නවද? බාර ගන්නවා. right okay. ආයි කිව්ව මොනවද නේ? මට වෙන්නේ මේක නිකන් ඉස්කෝලේ වලියද මන් මේක. එකම පෝලිං අතර යුද්ධය යන්නේ. හරි. දැන් මේකට තව නියමයක් එකතු වෙන්න තියෙනවා. ඇයි තුන්වෙනි නියමය? පොඩ්ඩයි ඉන්න. එතකොට තුනම. දැන් ওই පාඩම් නොදීපියෝන් ඉන්නවනේ. උන් වාසනාව උදා කර ගන්නවා තුනම කියන්නේ. පළවෙනි නියමය. දුමහත් ඉස්කෝලේ ගියේ? ඩඩ්ලි. right. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චිතතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් very good. සරල රේඛීය මාර්ගයක චලනය වෙන පවතී. දෙවෙනි නියමය. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් ඇතිවන අතර එය බලයට අනුලෝමව ස්කන්ධයට very good ප්‍රතිලෝම සවාල් ගන්න දා පුඩියා. right. අභියෝගේ දෙනවද කාට හරි? දෙනවා. කාටද දෙන්නේ පුතේ? සුදු එක්කෙනා සුදු කොනේ එක්කෙනා සුදු ඇඳුම ඇඳගෙන ඉන්නේ. පුතා බාර ගන්නවද? ආයි ඉතින් ඕවා මොනවද නේ? කොල්ලොන්ට හම්බුනොත් අභියෝගයක් අතාරින්නේ නැහැ නේ. කොල්ලෝ චැලෙන්ජ් කළොත් චැලෙන්ජ් අතාරිනවද? පුතේ අතාරිනවද චැලෙන්ජ්? පුතා මොකද ඉස්කෝලේ? මොකද ඉස්කෝලේ? ඈ? අනේ. දුවල පිටි නානෝද? right. මේ පුතාගේ එකම අහනවද? දෙකක් අහනවද? එකයි. මොකක්ද අහන්නේ එක? බලන්න අනේ කොච්චර හොඳ දුවේද යාගේ එකයි අහන්නේ. හරි හරි යාළුවෙක් කෙනද? හරි. දැන් මොකක්ද අහන්නේ එක? දෙවෙනි එක පුතාගේ දෙවෙනි කුල අහන්නේ. පුතා කැමතිද එකයි අහන්නේ දෙකම කියලා ගන්න කැමතිද? අවුලක් නැහැ. වා කියන්න පුතා. දෙකම කියන්න පුතා. ඒක මොනවාද? යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන්නේ නම් එම වස්තුව නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයකින් සරල රේඛීය මාර්ගයක් දිගේ චලනය පවතී. very good. ආයි මට කිසිම උදව්වක් දෙන්න ඕනේ නැහැ. දෙවෙනි එක. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නම් ත්වරණ චලිතයක් ඇතිවන අතර හරියට හරි. එම බලයට අනුලෝම very good. ප්‍රතිලෝම ආයිත් අහලා නියමයි. ඉතින් හරි. දැක්කම කොල්ලන්ට මතක් කරගන්න ඕනේ අපුඩි ගහන්න.